iPhone UAE වල වෙලාව පාන්දර 4යි පාන්දර 12 මාරට විතර ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින්න කියලා ඉමර්ජන්සි ඇලර්ට්ස් අපිට ආවා. UAE වල Ministry of Defence පාන්දර 1 වෙනකොට කන්ෆර්ම් කරන නිවුස් වලට අනුව UAE වලට ආපු මිසයිල්ස් 137කින් 132ක් ඒ වගේම ඩ්‍රෝන්ස් 209කින් 195ක් සක්සස්ෆුලි හැන්ඩල් කරලා තියෙනවා. ලංකාවේ ඉන්නකොට යුද්ධයක භයානකකම අත්විඳ જાතියක් අපි ටීවී වලින් නිවුස් වලින් මිසයිල්ස් ඒ වගේම යුද්ධය අපි දැක්කට මිසයිල්ස් ඇත්තටම S2කින් දකින්න හම් වෙනකොට දැනෙන්නේ වෙනම ඇඟීමක්. UAE වල, කතාර් වල, කුවේට් වල, බහරේන් වල ඉන්න අයට මේ දේවල් S2කින්ම දකින්න හම්බුණා. එතකොට දැනෙන හැඟීම වසන වල නම් හරවන්න හම්බෙන්නේ. UAE ඇතුළු මැද පෙරදිග රටවල වල ලංකාවේ අපේ අය මිලියනකට එහා සේවය කරනවා. මේ හැම දෙනාම අනිවාර්යෙන් ආරක්ෂිතව ඇති කියලා මම විශ්වාස කරනවා. මේ වෙලාව අපි කිසිම කෙනෙක් කලබල විය යුතු නැහැ. ඒ වගේම කිසිම කෙනෙක්ව කලබල කළ යුතු නැහැ. මේ හැම මැද පෙරදිග රටක්ම ආරක්ෂිතයි. මේ ප්‍රශ්න හැම එකක්ම ඉක්මනින් අවසන් වෙලා ලෝකෙටම සාම්‍ය උදා වෙන්න ඕන කියන එකයි අපි ප්‍රාර්ථනා කරනවා. ඔයත් මැද පෙරදිග රටක නම් ඉන්නේ මොන රටේද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඒ රටේ පරිස්සමෙන් ඉන්න.